තෙරුවන් සරණයි. 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසුණු අපි ඊයේ දවසේදී සම්බුදු තෙබගුල ඊ타මත්ම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සමනු ලැබුවා. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන ලබා දෙමින් ඊයේ දවසේදී ලංකාව පුරා සියලුම විහෙර විහාරස්ථානවල මේ කටයුත්ත සිද්ධ වුණා. අද වෙසක් දිනයට පසු දිනය. පසු වෙසක් දිනේදී අපි මේ සූදානම් වන්නේ ඔබට පුරුදු අපි ඔබ වෙනුවෙන්ම දිගහරින සංගායනා සදහම් කතිකාවතත් සමග පුරා හෝරාවක් ඔබේ නිවහනට ගොඩවදින්නට. ඒ නිසා අද දවසේදීත් හැමදෙනාටම බැති සිතින් යුතුව ආරාධනා කරනවා එකතු වන්නට කියලා සංගායනා සදහම් කතිකාවතත් සමග. අද දවසේදී අපි අර කරගෙන ආපු සංගායනා සදහම් කතිකාවත ඒ පිළින් චුට්ටක් ඈත් වෙලා සංගායනාවට සම්බන්ධ වුණු ලෝතර බුදුරජාන් වහන්සේ විශාලා මහනුවරට වැඩමකොට කරන ලද දේශනාවක් පිළිබඳවයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කොයිතරම් දුරට ඒ කාලයට බලපෑවුණාද වර්තමානයේදී අපිට මේ කොයිතරම් ප්‍රයෝගී වෙනවාද ජන ජීවිතය ගොඩනගා ගන්නට රටක් වශයෙන් ජාතියක් වශයෙන් ලෝකයේටම වශයෙන් මේ කොයිතරම් බලපෑමක් ඇති කරනවද කියන කාරණාව සම්බන්ධයෙන් අද දවසේදී අපි සංගායනා දහම් කතිකාවත තුලින් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා යලිත් අපි ඔබට ආරාධනා කරනවා පසු වෙසක් දිනේදී සංගායනා සදහම් කතිකාවතත් සමග එකතු වන්නට කියලා. විශේෂයෙන්ම මේ දේශනාව යම්කිසි දර්ශනයක්ද නොවේසේනම් උන්වහන්සේ කළ තවත් එක් දේශනාවක්ද කරුණු කාරණා දිගහරිමින් පිළිවෙලට මේ කටයුත්ත කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදිම අපේ নমස්කාර පූර්වක ආරාධනය පිළිගෙන මෙහි වැඩමුකට වදාලා බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී පූජ්‍ය විද්‍යාවේදී පිටිදුවේ සිටි ධම්ම ස්වාමීන් වහන්සේ අපේ හඳුරන්නේ ඔබ වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අවසර පතනවා ඔබ වහන්සේ සමග අද දවසේදී සංගායනා සදහම් කතිකාවත තුලින් විශාලා මහනුවරට ලෝතර බුදුරජාන් වහන්සේ වැඩමකොට කරන ලද දේශනාව සම්බන්ධයෙන් තොරතුරු සාකච්ඡා කරන්නට විශේෂයෙන්ම මේක මා අර පෙර සඳහන් කළාසේ අතීතයට වඩා වර්තමානයට බොහෝ වැදගත් වේවි. වර්තමානයෙන් අනාගතයට යන අපිට මේක අපේ ගමන් මඟ බොහෝ විට වෙනස් කරන්නට අපි දාර්ශනිකයෙකු නොවේසේ නම් අපි බලාපොරොත්තු වෙන මේ ඉසව්වට යාමේදී බොහෝ වැදගත් වේ කියලා විශ්වාස කරනවා. ඒ නිසා අවසරයි ඔබ වහන්සේ සමග මේ සාකච්ඡාව ආරම්භ කරන්නට. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි සංගායනාව වැඩසටහන ආරම්භ කරනවා. අද අපි ගැඹුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඝ කියන වචනය පිළිබඳව. සංඝ කියන වචනය ගැන සාකච්ඡා කරනකොට අපිට අමතක කරන්න බැරි සූත්‍රයක් තමයි සුත්ත නිපාතයේ තියෙන රතන සූත්‍රය. දැන් අපි මේ සමාජය තුළ විශාල පටලැවිල්ලක් තියෙනවා මේ සංඝහා භික්ෂු. දැන් අපි හාමුදුරු කෙනෙක් දැක්කම අපි කියනවා සංඝ කියලා. වැරදි. භික්ෂුවක් වුණ ඵලයට එයා සංඝ වෙන්නේ නැහැ. සංඝ වෙන්නේ හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ පණිවිඩය දැනගත්තොත් විතරයි. භික්ෂුවක් වෙන එක ලේසි. තට්ටේ ඔළුව කොණ්ඩේ කපලා සිවුරක් දාගත්තම එයා භික්ෂුවක්. දැන් කියන ඔබ වහන්සේ දේශනා කරන්නේ මේ හිස මුඩු ගෑ පමණින් කසාවතක් ඇඟ පොරවාගත් පමණින් භික්ෂුවක් වෙන්නේ නැහැ. එලෙස භික්ෂුවක් නොවන බව ඉතාම පැහැදිලිව දේශනාවේ තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ චුල්ලස්සපුර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විමසුණා මෙන්න මෙහෙම. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා කෙනෙක් ඉපදුනාම ඒ ඉපදිච්ච කෙනාට මේ සංඝාටිය කියලා තන අදහස් කරන්නේ දෙපට සිවුර. අපි තුමු සිවුරක් පෙරෙව්වහම ඒ සිවුර පොරවපු පුද්ගලයා පිරිසිදු වෙනවද නැද්ද? අපි හිතමු සිවුරක් පොරවනවා. නැත්තම් පූජකයෙකුට ලෝගුවක් අඳවනවා. ලෝගුවක් අඳපලියට සිවුරක් පොරවපු පළියට කෙනෙකුගේ හිත පිරිසිදු වෙනවා නම් ඔහු පාරිශුද්ධත්වයට පත් වෙනවා නම් ඔහුගේ රාගය, දේශය, මෝහය නැති වෙලා හිත නිවිලා උතුම් ප්‍රඥාව සිතින් අවදි වෙලා ධර්ම අවබෝධය වෙනවා නම් ළමයෙක් ඉපදිච්ච ගමන් මොකද්ද කරන්න ඕන දෙමව්පියෝ? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය අහනවා. චුල්ලස්සපුර සූත්‍රයේදී උන්වහන්සේ අහලා කියනවා එහෙනම් මේ දෙමව්පියෝ කරන්න ඕනේ ළමයා ඉපදිච්ච ගමන් ඒ ළමයාට සිවුරක් පොරවන එක. මොකද දෙමව්පියෝ ළමයාට ආදරෙයි. ආදරේ නිසා දෙමව්පියෝ කැමති ළමයා පාරිශුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක් වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. එතනින් උන්වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් සිවුරක් පොරව ගත්තට ඔහු භික්ෂුවක් වෙන්නේ නැහැ. ඔහු සංඝ වෙන්නේ නැහැ. වික්කුවක් වෙන්න පුළුවන්. ලෝගුවක් දාගත්තට පූජකයෙක් වෙන්නේ නැහැ. හිස මුඩු කළාට ශ්‍රමණෙක් වන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම අනිත් පැත්තට නේද කියලා කියන්නේ. ඔව් අනිත් පැත්ත තුල තමයි සත්‍ය පවතින්නේ. කෙනෙක් අගසිට මුලට. මොකද පරම සත්‍ය පවතින්නේ සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බේ කියලා අපි හැමතිස්සෙම කියනවා. ඒකත් පරම සත්‍යයක්. කිසිම වෙලාවක සම්ප්‍රදායික රාමුව තුළ සත්‍යයක් නැහැ.
සම්ප්‍රදායික වැඩපිළිවෙලක් තුල සත්‍ය පවතින්නේ නැහැ. සම්ප්‍රදායික වැඩපිළිවෙලක් තුල හැමතිස්සෙම අපි උත්සාහ ගන්නේ අපේ තනතුරු ආරක්ෂා කරගන්න. නායක කෙනෙක්, මහා නායක කෙනෙක්, අධිකරණ නායක කෙනෙක් උත්සාහ ගන්නේ නායකකම ආරක්ෂා කරගන්න පමණයි. මොකද නායකකමට විරුද්ධවාදී වෙන අය හුඟක් ඉන්නවා. එතකොට නායකකම ආරක්ෂා කරගන්න විශාල අරගලයක් කරන්න සිද්ධ වෙනවා. කාදිනල් කෙනෙක්, ඊළඟට පූජක කෙනෙක්, ඊළඟට ලොකු නායක පූජක කෙනෙක් උත්සාහ ගන්නේ ජේසුතුමාගේවත් නබිතුමාගේවත් අනිකුත් ආගමික නායකයන් දේශනා කරපු පරම සත්‍යයේ පණිවිඩය කියා දෙන්න නෙමෙයි. තමන්ගේ වරප්‍රසාද භුක්ති විඳින්න සඳහා තත්වය ආරක්ෂා කරගන්න, තනතුර රැක ගන්න. තනතුර රැක ගැනීම සම්ප්‍රදායික රාමුව තුළ පවතිනක්. ඒ නිසා ඔය කිසිම නායක කෙනෙක් ළඟ, මහා නායක කෙනෙක් ළඟ, කාදිනල් කෙනෙක් ළඟ, ලොකු පූජක කෙනෙක් ළඟ, කිසිම කෙනෙක් ළඟ පරම සත්‍ය නැහැ. දැන් මට ඔබ අනිත් පැත්තට මගෙන් අහවේ කොහොමද එහෙම නැහැ කියන්නේ කියලා. ඒ තමයි ගැටලුව වෙන ඔබ වහන්සේ දේශනා කරන්නේ මේ යම්කිසි නිකායක නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණාට යම්කිසි ආගමික කෙනෙක් වුණාට මේ කියන්න උදේ මේ පරම සත්‍ය නෑ පරම සත්‍ය නෑ. හේතුවක් තියෙනවා. අන්න හේතුව මම දැන් කියන්නම්. මහා නායක කෙනෙක්වත්, නායක කෙනෙක්වත්, කාදිනල් කෙනෙක්වත්, ඊළඟට අනිකුත් ලොකු පූජක කෙනෙක් වුණාට එයා පරම සත්‍යයට එයා ළඟ නෑ. පරම සත්‍ය පවතින එතනින් එහා. මොකද මේ හැම කෙනෙක්ම උත්සාහ ගන්නේ තමුන්ගේ තත්වය, තමුන්ගේ නිලය, තමුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්නත් ඒ තනතුර තුල පවතිනා වූ වරප්‍රසාද භුක්ති විඳින්නත්. ඒ තනතුර නම්බනාව සඳහා පමණයි මේක පාවිච්චි කරන්නේ. අන්න ඒක. ඒ නිසා පරම සත්‍ය නෑ. මම මේකට උදාහරණයක් කියනවා. ලෝකේ ජීවත් වෙච්ච මහා සුපිරි ගත්කරුවෙක් වෙච්ච ලියෝ ටෝල්ස්ටෝයිගේ The Three Hermits කියන කෙටි කතාව. මේක ලස්සන කතාවක්. තාපසයෝ තුන්දෙනෙක් හිටියා. ක්‍රිස්තියානි තාපසයෝ තුන්දෙනෙක්. මේ තුන්දෙනා ජේසුතුමා කියපු දේ ඇත්තටම ඒගොල්ලෝ පුරුදු කළා. මහා වනාන්තරයකට වෙලා. මේගොල්ලෝ ලොකු බලයක් තිබුණා. මේගොල්ලෝ කැලේට වෙලා භාවනා කරමින් ඒ කියපු ධර්මානුකූලව ඒ කියපු දේවල් පිළිගනිමින් මේගොල්ලෝ කලක් ජීවත් වුණා. ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්ච පූජකවරයා, ප්‍රධාන පූජකවරයා, එහෙම නැත්නම් අපි යාට කියනවා මොකක්ද? ප්‍රධාන පූජකවරයාට කියනවා අදාළ මීසම බාර. ඔව් මීසම බාර හරි, ඒ ප්‍රදේශයේ බාර හරි, රට බාර හරි, කාදිනල්වරයා හරි, පූජකවරයා හරිට හිතුණා යාට දවසක් යන්න ඕන ගිහිල්ලා මේගොල්ලන්ට ජේසුතුමා කියපු දේ උගන්වලා එන්න ඕන. බයිබලේ උගන්වලා එන්න ඕන. දවසක් මේ පූජකයා බයිබලෙත් අරගෙන ඔරුවක නැගලා ඔරුව පැදගෙන ගියා තාපස තුන්දෙනා හම්බ වෙන්න. ගිල කතා කරා. මෙහෙන් මම ආවේ ඔහෙලාට බයිබලේ උගන්වලා යන්න. ඊට පස්සේ අර තාපස තුන්දෙනා මේ මහා පූජකයා කියන, මේ නායක පූජකයා කියන බයිබල් පාඨ වලට සවන් දීගෙන හිටියා. මහා පූජකයා මේ සියලු දේ කියලා කිව්වා මේ ඔක්කොම කටපාඩම් කරගන්න ඕන. මේව තමයි සුද්ධ වාක්‍ය, සුද්ධ ලියවිල්ල. කටපාඩම් කරගත්තා. ඊට පස්සේ යා බයිබලෙත් අරගෙන පරණ විදියටම ඔරුවට නැගලා ඔරුව පැදගෙන එගුඩට යනවා. අර තාපසය තුන්දෙනා අත් අල්ලගෙන වතුර උඩින් ඇවිදගෙන එනවා. වතුර උඩින් ඇවිදගෙන ඉල්ල අර නායක පූජකයට කතා කරලා කියනවා පූජකතුමනි අර කියලා දීපු ඒවා අපිට එකක්වත් මතක නැහැ කිව්වා. ඒතකොට පූජකයා බව මේ කොහෙන්ද මේ හඬක් එන්නේ කියලා. පස්සේ හැරිලා බලනකොට අර තාපසය තුන්දෙනා වතුර උඩ ඇවිදගෙන එනවා. ඒතකොට පූජකයා කියනවා, නායක පූජකයා, ඔහෙලට ඒ බයිබල් පාඨ එකක්වත් ඕනේ නැහැ. ඔහෙලොයි දන්න ටික හොඳටම ඇති කියලා පූජකයාට ගියා. මම ඒකයි කිව්වේ. සම්ප්‍රදායික රාමුව තුළ ඉන්න ඔහු අර පූජකයෝ, අර කැලේ ඉන්න පූජකයෝ තුන්දෙනා දන්න පරම සත්‍ය ගැන දන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඕනම කෙනෙක් වරප්‍රසාද භුක්ති විඳීම සඳහා වැඩපිළිවෙලක් හදාගත්තොත් ඒ වරප්‍රසාද භුක්ති විඳීම වැඩපිළිවෙල තුලම සත්‍ය වුන්ගෙන් අයින් වෙලා යනවා. දැන් අපි බොහෝ දෙනෙක් කරන්නේ මේ සංඝ සමාජෙත් තියෙනවා, මේ හැම සමාජයකම පූජක සමාජ, සංඝ සමාජ මේ ඔක්කොම එකයි. මේ කිසි වෙනසක් මට නම් පේන්නේ නැහැ. මේ ඔක්කොම කරන්නේ ගිහියත් පැවිද්දත් අතර බැඳීමක් හදාගෙන ජීවත් වෙනවා. දැන් බලන්න, දැන් මේ දේශනාව අහන ඕනම හුඟක් අය හිතන්නේ නැද්ද අපි හාමුදුරුවන්ට දාන දෙනවා. හාමුදුරුවෝ අපේ මල ගෙදරට එන්න ඕනේ නැහැ, එන්න ඕන කියලා හිතනවා නේද? ඊට පස්සේ හිතනවා අපේ ළමෙක් හරි කවුරු හරි ලෙඩ වුණාම එළ බලන්න ඕන කියලා හිතනවා නේද? සම්පූර්ණ වැරදි. කිසිම භික්ෂුවක්, කිසිම පූජකයෙක් සත්‍ය වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්, පරම සත්‍ය ගවේෂණය කරන්නෙක් එවැනි බැඳීමක් හදාගත්ත යුතු නැහැ.
සම්බන්ධතා ගොඩනගා. එහෙම සම්බන්ධතාවයක් හදාගන්න ඕනේ නැහැ. එතකොට ඒක හරියට කසාද බඳලා වගේනේ. ඕගොල්ලෝ අපිට කෑම දෙන්න අපි ඕගොල්ලෝගේ මේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා. ඊට වඩා හොඳ කසාද බඳින එක. මම කියන එක තේරෙන්නේ නැද්ද? දැන් ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ දැන් කෙනෙකු තමන් ජීවත් වෙන ප්‍රදේශයේ වේවා තමන්ගේ ගමේ වේවා පන්සලට ඉන්න ස්වාමීන් වහන්සේට දානමාන කිරීම තුළ උන්වහන්සේගෙන් යම්කිසි වරප්‍රසාද කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ බලාපොරොත්තු වෙනවා නම් ඒක ඒ බලාපොරොත්තු වෙන අයගේ නූගත්කම. බුදුන් වහන්සේගේ දේශනාව මේකයි. ස්වාමීන් වහන්සේ කැමැත්තක් දක්වනවා නම් ඒ කැමැත්තක් දක්වනවා ඒක උන්වහන්සේගේ නූගත්කම. කිසිම වෙලාවක අපි ගිහියෙක් වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරනවට හැබැයි බැඳීම් තියාගන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි. මුවෙක් යනවා වනාන්තරයේ තනකොළ හොඳට තියෙන තැනකට. ඔහු තනකොළ කනවා. කාලිවර වෙලා තනකොළ ගැන බලාපොරොත්තුවක් නැතුව සන්තෝෂෙන් දුවගෙන යනවා. ඒතකොට මොවාට තනකොළ ඕන වෙන්නේ බඩගිනි වුණාම පමණයි. ඒ වගේ භික්ෂුව කියන්නේ ගිහිය ළඟට යන්නේ තමුන්ගේ ආහාරය මූලික අවශ්‍යතා සඳහා පමණයි. එහෙම නැතුව බැඳීමක් හදාගන්න නෙමෙයි. දැන් මේ සමාජයේ සම්පූර්ණ ශෝධනයකට ලක් කරන්න ඕනේ. ඇත්තටම මේ රතන සූත්‍රය ගැන කතා කරන්න ගත්තට මම දන්නවා මේක එක ගාතාවක්වත් කතා කරන්න බැරි වෙනවා. මොකද මේ පුංචි වෙලාවක් ඇතුළත මෙච්චර ලොකු ගැඹුරු කාරණා ගොඩක් විස්තර කරන්න වෙලාව මදි වෙනවා. අපි ඉඩකඩ ලබා ගමු අපේ හඳුනේ. ඔව්. වෙලාව මදි වෙනවා. ඉතින් මම කියන්නේ මේ තියෙන පටලැවිල්ලක්. හරියට එකිනෙකා පිළිබඳ අවබෝධය නැතිකම. භික්ෂු ජීවිතය ගැන 아무තු එකක්. ඒක හරිය අවෙනස් එකක්. ඒ වෙනස මේ නූතන සමාජයේ තේරුම් අරගෙන අපි හැමෝම හිතාගෙන ඉන්නවා අපි එකිනෙකාට යුතුයකම් ඉටු කර ඉන්න ඕනේ. ඒක වැරදි. ඉතින් ගිහි සමාජයේ තියෙනෙත් ඒකමනේ. ඒතකොට මේ ගිහියා පැවිද්දා කියන්නේ වෙනස් එක්කෙනෙක්. දැන් ඔය සූත්‍රයක් තියෙනවා දසධම්ම සූත්‍රය කියලා. දසධම්ම සූත්‍රයේ තියෙනවා වේවන්නි අම්මි අජ්ජුපගතෝති පබජිතේ නබ්බිනම් පච්චවේකිතබ්බං කියලා. පැවිද්දෙක් කියලා කියන්නේ සම්පූර්ණ වෙනස් එක්කෙනෙක්. මොකක්ද මේ වෙනස? වෙලා තියෙන මේ ධර්මයේ පිළිබඳව ගැඹුරට කවුරුත් විශ්ලේෂණය කරන්නේ නැහැ. මේක හැමෝම කටපාඩම් කරගෙන කියවනවා. දැන් මමත් ඉස්සර එක කළා. ඔය ත්‍රිපිටකේ කටපාඩම් කරගත්තම බණ කියන්න පුළුවන් අවුරුදු 250ක් විතර. දැන් ඔබ වහන්සේ දැන් දිගින් දිගටම කරන එක පැත්තකින් මේක චෝදනාවක්. මේ චෝදනාව සමහර විට අනාගතයේදී මේ සම්බුද්ධ ශාසනය පැවැත්ම වෙනුවෙන් කරන්නව චෝදනාවක් වෙන්න පුළුවන්. ඒ චෝදනාව තුළ හැම වෙලාවෙම ඔබ වහන්සේ කියන්නේ මේක කවුරුත් හරියට අධ්‍යයනය කරලා නැහැ. කටපාඩමින් දේශනාවක් කරනවා පමණයි. පැහැදිලිවම. අනිත් පැත්තෙන් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් බොහෝ වෙලාවට අපේ මේ සංගායන කතාව තුළ කතාබහ තුළ මේ ක්‍රිස්තුස් වහන්සේගේ යම් තැන් උපුටා දක්වනවා අපි උදාහරණ ගෙනෙමෙදී. ඇයි මේ ධර්මයේ දේශනා කිරීම තුළ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව කතා බහ කරන්නේ? ඒකට මම ලස්සන උත්තරයක් දෙන්න. මම කියන්නේ මේ පරම සත්‍ය කියන එකේ 4-5ක් නෑ තියෙන එකයි. මේ හැම ආගමික මුල් ආගමේ අය මුල් ආගමේ හිටපු අපි ක්‍රිස්තියානි ආගම ගත්තොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉස්ලාම් ආගම ගත්තොත් මහම්මද් නබිතුමා. ඒ අය මේ අපි කියන එක ගැන දැනගෙන හිටියා. ගෞතම බුදුන් වහන්සේ. ඊළඟට Hindu ආගම අරගත්තොත් එහි මුල්ම අය ශිව දෙවියෝ. ඒගොල්ලෝ දෙවියෝ නෙමෙයි. ඒගොල්ලෝ සිත දිනු කරපු තාපසවරු, සිත දිනු කරපු අය. ඒගොල්ලෝ මේ අපි කියන පරම සත්‍ය ගැන දැනගෙන හිටියා. හැබැයි ටික කාලයක් ගියාම ඒගොල්ලෝ ඒ කියපු ඒ අමුතු දේශනා යේසුතුමන්ගේ දේශනා හරි අමුතුයි. බුදුහාමුදුරන්ගෙත් එහෙමමයි. ඒවා කියවුවාම තේරෙනවා මුන්නාසෙලා දෙන්න මොකක් හරි එකක් අපිට කියන්න හදනවා. හැබැයි අපි මෝඩකමට මේවා තේරෙන්නේ නැහැ. හොඳට මනස නිවලා සියලු බැඳීම් අත්හැරලා බැලුවාම අපිට තේරෙනවා මේ දෙන්නම අපිට යමක් කියන්න හදනවා. හැබැයි ඒක අද භික්ෂු සමාජයෙන් අපිට ඇහෙන්නෙත් නැහැ. පූජක සමාජයෙන් අපිට ඇහෙන්නෙත් නැහැ. ඊට හාත්පසින්ම වෙනස් වෙච්ච හදාගත්ක මොඩ් කරගත් එකක් අපිට ඇහෙනවා. මම ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. 20 වෙනි ශතවර්ෂයේ අගභාගයේ යුරෝපීය උගතුන් ලංකාවට ආවා බුද්ධ ආගම ඉගෙන ගන්න. මහාචාර්ය රිස් ඩේවිඩ්, හෙන්රි ස්ටිල් ඕල්කට්, මැඩම් බ්ලැවැට්ස්කි, එඩ්වඩ් ජේ තෝමස් මේ ආදී උගතුන්. මම අහන ප්‍රශ්නේ කොහොමද එකක් අතෙන්නේ නැහැ. ඔබ කියන්නේ ක්‍රමයෙන් මේක නෑ විනාශ වෙලා ගිහින්. විනාශ වුණා නෙමෙයි. යුරෝපයේ තිබුණ දැනුමේ පිපාසයක් බුදුදහම පිළිබඳව. ඒගොල්ලෝ යුරෝපයෙන් බටහිරින් අපේ ආසියාවට ඇවිල්ලා ත්‍රිපිටකය අරගෙන ගියා. ත්‍රිපිටකය අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ PTS පාලි ටෙක්ස්ට් සොසයිටි එක හැදුවා. හදලා ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගත්තා. ඊට පස්සේ ආයෙ ඒගොල්ලෝ මෙහෙ එන්න ඕනද? අවශ්‍යතාවය සම්පූර්ණ ආයෙත් නැහැ කවදාකවත්. අපි කරන්නේ මොකද අර පරණ ආහු මිනිස්සු ගැන කතන්දර කියන බං උත්තර. ලෝකේ තියෙන රසවත්ම දේ මොකද්ද? ඔබ කියා අහවල් කෑම කියලා. නෑ. ගෞතම බුදුන් වහන්සේ දේශනා කරනවා සච්ඡං හවේ
සාදු තරං රසාන. සත්‍ය. පරම සත්‍ය. ඒක තමයි ලෝකේ තියෙන රසවත්ම දේ. හැබැයි ලෝකේ තියෙන රසවත්ම දේ දැනෙන්නේ රසවත් නැති දේවල් වලට රසවත් කියලා ඔබ හිතාගෙන ඉන්නවා. දැන් අපි සාමාන්‍ය ඔය කඩ තියෙනවනේ නිකන් ඔය සයිවර් කඩ. සයිවර් කඩේකින් තේ එකක් බිව්වහම අපි හිතනවා මේක තමයි රසම තේ එක කියලා. ඊට පස්සේ අපි තේවල එක එක ක්වොලිටිස් තියෙනවනේ තත්ත්ව. හොඳම තේකොළ වලින් තේ එකක් බිව්වහම අපිට හිතෙනවා අරක පිස්සු තේ එකක් නේ. දැන්නේ ඇත්තම තේ බී. අන්න ඒ වගේ මේ සත්‍ය රසය දැනෙන්නේ මේ බුදුහාමුදුරුවෝ කියපු එක කලයින් පස්සේ. ඇත්තටම මම කියන්නේ මේ අපි ඔක්කොම බොරුවක් කරනවා. ඔක්කොම බොරුවක් කරන්නේ. නමත් කලයි බොරුව. මොකද කරපු එක මේවා කියෝ බණ කිය විදිනවා. කිසි වැඩක් නැහැ. මොකද්ද මමත් කියලා බැලුවා දැන් බණ කියනවා මිනිස්සු එන්න කියනවා වන්දිනවා සාදුනාද පවත්වනවා. හැබැයි ඔය සමාජ විප්ලවය වෙන්නේ නැහැ. කෝ එක්කෙනෙක් සෝවහන් උන්නේ නැහැ. එහෙනම් මේ කියන බණේ වැඩක් නැහැ නේ. පැහැදිලිද කියන එක? හොඳට කල්පනා කරලා බලන්න මම කියන දේ. මම කියන්නේ ගෞතම බුදුන් වහන්සේ කියපු එක කරන්නයි කියලා ඔබට. ධම්මපදේ යමක වර්ගයේ 19 20 ගාථා කියවන්න. හරි ලස්සන දේශනාවක් තියෙනවා. මිනිස්සු ඉන්නවලු හරක් බලා ගන්න. හරක් බලා ගන්න මිනිහා කරන්නේ අනුන්ගේ හරක් ටික හොඳට රැකගෙන ඉන්නවලු. හැබැයි මේ හරක් බලා ගන්න මිනිහට කවදාකවත් කිරි බොන්න හම්බ වෙන්නේත් නැතිලු. එළඟි තෙල් හම්බ වෙන්නේත් නැතිලු. ගොමවත් හම්බ වෙන්නේ නැතිලු. ඒ වගේ බුදුහාඳුරෝ කියනවා මම මේ දේශනාව කළා. ඔහෙලා මම මේ කියපු දේශනාව කටපාඩම් කරගෙන කියෝ හිටියට ඔහෙලට මේ දේශනාවෙන් ලැබෙන්න ඕන උත්තරීතර ඵලය භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. මේක කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේක කියවන්න ඕනේ නැහැ. මේ ටිකක් වුණත් කමක් නැහැ මේකෙන් දැනගෙන මේක ප්‍රායෝගිකව අත්හදා බලන්න. ඒකට හිත පුරුදු කරගන්න කාගෙන් හරි අහගන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නය දැනුම දෙන්න ඕන තරම් අය ඉන්නවා. හැබැයි ප්‍රායෝගිකව කළා ලබාගත් අත්දැකීම් කියන කෙනෙක් නැහැ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. අපි ඔන්න සිරිපාදේ යන ලෑස්ති වෙනවා. ඊට පස්සේ මම කරන්නේ සිරිපාදේ සිතියමක් ගේනවා මැප් එකක්. ගෙනල්ලා මම පෙන්නනවා. මේ තියෙන හැටන්, මේ තියෙන මස් කෙලිය, මේ තියෙන සීත ගඟුල, මේ තියෙන ඉදිකටු පාන අහම, මේ තියෙන අහස් ගව්ව, මේ තියෙන සිරිපාදේ මළුව. දැන් හරිය ලස්සනයි සිරිපාදේ මළුව තියෙනවා, සිරිපාදේ තියෙනවා. මිනිස්සු සාදුනාද පවත්වනවා. සිරිපාදේ ගැන කිව්වා. ඊට පස්සේ මම අහනවා කවුද සිරිපාදේ ගිහිල්ලා තියෙන්නේ? හැබැයි කවුරුත් ගිහිල්ලා නැහැ. ඊට පස්සේ සිරිපාදේ යන්න පටන් ගන්නවා. අර ටික පහු වෙනවා තමයි. ඊට පස්සේ මම අහනවා ඔය සිරිපාදේ ගමනේ අමාරුම කොටස කොයි හරියද? ගියපු නැද කෙනෙකුට කියන්න පුළුවන්ද? සිතියම් බලලා. බෑනේ. මම කියන්නේ ඒකයි. මේ ගෞතම බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්න. කළා බලන්න. කළා බලනකොට තේරෙනවා මේකේ හරිය අමුතුම දැනීමක්. කියන්නේ අමුතුම හදවතට දැනෙන එකක් පවතිනවා. ඒක තමයි සත්‍යං හවේ සාදු තරං රසානං. සත්‍ය රසය. ඒ රසය දැනුණාම ඒක හරියට නිකන් අර මේ ඒක මගේ භාෂාවෙන් කරනවා කුඩු ගැහුවා වගේ වෙනවා. කිසි දෙයක් හොයන්න ඕන වෙන්නේ නැහැ. කිසි දෙයකට ආසාවක් නැහැ. සත්‍යයම සොයාගෙන ගමන් කරනවා. අන්නේ සත්‍ය සොයාගෙන අනෙක් කෙනාට සෝබාදහම දායාදයක් ලෙස සත්‍ය ලබා දෙනවා. ඒක සෝබාදහමෙන් ලැබෙන වරප්‍රසාදයක්. දේව වරප්‍රසාදයක්. ඒ සත්‍ය දකින්න පුළුවන්. ගෞතම බුදුහාමුදුරුවෝ කියපු පාරේ යන්න බැරි වෙලා නැහැ. දැන් අද උන්වහන්සේ මේක හොයාගෙන අවුරුදු 2600යි. කෙනෙකුට හිතන්න පුළුවන් මමත් ඉස්සර හිතුවා. මට වෙච්ච ඒවා මම ඔක්කොම කියන්නේ. දැන් ගොඩක් පරණයි. ඒ බුදුහාමුදුරුවෝ හොයාගත්ත පාරේ දැන් යන්න බෑ. ඒ මාර්ගඵල දැන් අවබෝධ කරන්න බෑ. බොරු කතා ඔක්කොම බොරු. පුළුවන්. මාර්ගඵල අවබෝධ නොකරන්න බැරි වෙන කිසිම හේතුවක් නැහැ. මොකද මාර්ගඵල වයසට යන්නේ නැති නිසා. වැරදිද මම කියන එක? ඒ වයසට යන්නේ නැහැ. ඒ සියලුම දේ මනසේ පවතිනා වූ යම් තත්වයන්. ඒවා මනසේ ඔබේ හැම කෙනෙකුගේම සිතේ මේවා තියෙනවා. ඔබට ඒවා තියෙන බව සාක්ෂාත් වෙලා නැති එකයි ප්‍රශ්නේ. හැබැයි ඒවා සාක්ෂාත් වෙන්නේ හිත සියලු බැඳීම් වලින් නිදහස් කළාම. එතකම් මේ වටින දේ පේන්නේ නැහැ. පැහැදිලිද මං කියන්නේ? ඒක හැංගිලා අස්සේ තියෙන්නේ. ඒක මතු කොල්ල ගන්න. ඔය බුදුහාමුදුරෝ දේශනා කරන ඔය උතුම් තත්ව 8. සෝවහන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵල 4 දෙකෙන් වෙනම 8යි. ඔය උතුම් තත්ව 8 මනසේ පවතිනා වූ ස්වභාවයන් 8ක්. ඕනම කෙනෙකුට ওই තත්ත්ව වලටපත් වෙන්න පුළුවන්. ওই තත්ත්ව සාක්ෂාත් කරන්න පුළුවන්. අත්විඳින්න පුළුවන්. ඒවට කිසි දෙයක් වෙලා නැහැ. දැන් අපි කියනවා දැන් ඔය ශාසන අන්තර්දානයක් ගැන කතා කරනෝනේ පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා. ශාසන තුනක් තියෙනවා. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. පර්යාප්ති කියන්නේ මේ කටපාඩම්ෙන් කරන්න ඕනේම.
ප්‍රතිපත්ති කියන්නේ පුරන්න ඕනේවා. ප්‍රතිවේද කියන්නේ අවබෝධ කරන ඒවා. මේ වටිනම ශාසනය ප්‍රතිවේද ශාසනය. හැබැයි අද නැත්තේත් ඒක. මෙන්න මේ ප්‍රතිවේද ශාසනය ඇති කරවන්න තමයි මේ දේශනාව කරන්නේ. පරියාප්ති ශාසනයක් ඇති කරවන්න ඕනේ නැහැ. මොකද ඕන තරම් දැනුම හොයාගන්න පුළුවන් නේ. ක්‍රමවේද තියෙනවා. දැන් ආයෙත් අපි මේ කියෝ මේ සූත්‍ර කියෝ මේවා විග්‍රහ කර මේ ඒවා මේ සුතන් කියන්න ඕනේ නැහැ දැන්. ඒවා ඉවරයි. මං කිව්වේ මේ අපේ ජාතිය හරි පස්සේ ඉන්නේ කියලා අනිත් ලෝකයේත් එක බලනකොට අපි ඉස්සරහට යන්න ප්‍රතිවේද ශාසනය. යුරෝපීය උගතුන් බටහිර උගතුන් ඔන්න ලංකාවට ගෙන්නන්න පුළුවන් එකම එක විදිය තියෙන ප්‍රතිවේද ශාසනය. මේ කියන ඒවා ඇත්තටම ගන්න පුළුවන් විදිය ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නුවතින් තමයි යුරෝපයට බුද්ධ ආගම යන්නේ. එහෙම නැතුව හාමුදුරුවෝ ලක්ෂයක් ගිහිලා යුරෝපේ පදිංචි වුණත් බෞද්ධයෝ වෙලා නැහැ නේ කවුරුවත්. කෝ යුරෝපේ බෞද්ධයෝ? කෝ බටහිර බෞද්ධයෝ? අපි කියන්නේ දලයි ලාමතුමා ඉන්න හින්දා අපි කියනවා යුරෝපයේ බුද්ධ ආගම යම් ප්‍රමාණයකට තියෙනවා කියලා. අපේ තේරවාදී හාමුදුරුවෝ ගිහිලා යුරෝපයේ බුද්ධ ආගමක් ඇති කළා නැහැ. උන්වහන්සේලා කරේ ලාංකිකයන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කරගෙන ඔය සුද්ධෝ එක්කෙනෙක් දෙන්නෙක් අහම මේගොල්ලන්ට ධර්මයේ කියාගෙන හිටිය එක මිසක් දාර්ශනික ප්‍රබෝධයක් ඇති කළේ නැහැ. මම කියන්නේ රිස් ඩේවිඩ්ලා, එඩ්වර්ඩ් ජේ තෝමස් වැනි මහා පඬිවරු, ඕල්කට් තුමා වැනි අය නැවත ආසියාවට, නැවත ලංකාවට ගෙන්නන්න නම්, නැවත තේරවාදයේ කේන්ද්‍රස්ථානය ලංකාව කරන්න නම් එක දෙයක් කළ යුතු වෙනවා. ඒකම එක දේ නම් මේ කියපු දේශනාව ප්‍රායෝගිකව අත්හදා බලා සාක්ෂාත් කොට ඔවුන්ට පෙන්විය යුතු වෙනවා. නැත්තම් එන්නේ නැහැ. ආයි කවදාකවත් එන්නේ නැහැ. මොකද ඇවිල්ලා ගෙනියන්න දෙයක් නැති නිසා. ඒ නිසා තමයි මේ රතන සූත්‍ර දේශනාව හරි අමුතු එකක්. ගෞතම බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා විශාලා මහනුවරට වඩින්න කියලා ලිච්ඡවි රජදරුවෝ. උන්වහන්සේ වැඩම කළා. නිකන් නෙමෙයි උන්වහන්සේ වැඩියේ. උන්වහන්සේ ඇවිල්ලා දේශනාවක් කළා. මේ දේශනාව සුත්ත නිපාතේ තියෙන්නේ. මේකට අපි කියනවා රතන සූත්‍රය කියලා. මමත් ඉස්සර හිතාගෙන හිටියා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඔක්කොම එකතු කළා මේ පිරිත් කියලා පිරිත් පැන් ඉස්සා යක්කු ටික දීවුවා. ඔය අට කතාවේ තියෙන්නේ එහෙමයි. බොරු කතා. බුදුහාමුදුරුවෝ මෙතන ලොකු දෙයක් අපිට ඉගන්වුවා. මේ සූත්‍රයේ ගාථා 6ක් 7ක් විතර තියෙන්නේ සංඝ කියන වචනේ ගැන විස්තර කරලා තියෙනවා. ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බුදුන් වහන්සේ සිදු කළේ මේ සංඝ භාවය. ඒ කියන්නේ ඇත්තටම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන විදිය පිළිබඳව කරුණු පැහැදිලි කළා. ඒ වගේම ගෞතම බුදුන් වහන්සේ ඔය සූත්‍රය 7 පාරක් දේශනා කළා. එතකොට යමක් දේශනා කරනකොට ඒගොල්ලෝගේ මව් භාෂාවෙන්නේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේගේ මව් භාෂාව මාගධී භාෂාව. පාලි භාෂාව නෙවෙයි. පාලි භාෂාව කියන්නේ එකක්, ඊට වඩා ටිකක් වෙනස් මාගධී භාෂාව. නමුත් දැන් මේව තියෙන්නේ පාලි භාෂාවෙන්. නමුත් මේව මුල් දේශනා මාගධී භාෂාව. උන්වහන්සේගේ භාෂාවෙන් දේශනා කරනකොට ඒ භාෂාවමයි ඒ ප්‍රදේශීයයගේත් භාෂාව. එතකොට මේ කියන එක හොඳට වැටහුණා. ඒ හොඳට වැටහුණා පමණක් නෙමෙයි මේ රටේ හිටපු මිනිස්සු ඒ කහපු රාජතාන්ත්‍රිකයෝ ඒ සියලු දෙනාම කල්පනා කළා මේ මුන්නාන්සේ අලුත් දෙයක් අපිට කියනවා. මුන්නාන්සේ කියන දේ කළා බලන්න ඕන. කළා බැලුවා. කළා බැලුවාම ඒගොල්ලෝ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුණා. බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුණාම මානසික ශක්තිය මොකක්ද උනේ ඒගොල්ලන්ගේ? වැඩි වුණා. මානසික ශක්තිය වැඩි වුණා. මේ මානසික ශක්තිය වැඩි කරගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මතක තියාගන්න පිරිත් නූලක් බැඳාම මානසික ශක්තිය වැඩි කරන්න පුළුවන් හරියම ස්වල්පයි. తాවකාලිකයි ඒක. නූල නැති වෙච්ච ගමන් මානසික ශක්තිය නැත්තම් වැඩක් නැහැනේ. ස්ථාවර වෙන්න ඕන. වෙනස් නොවෙන්න ඕන. මේ බුදුදහම කියන්නේ හරිය අමුතු එකක්. ඒක කිසිම භෞතික දෙයක් මත පදනම් කරන්න එපා. ඒක වැරදි. ඒක වැරදි. බුදුදහම භෞතික දේවල් මත පදනම් කළොතින් ඒ භෞතික දේවල් බිඳ වැටිච්ච ගමන් මොකද්ද වෙන්නේ? අන්තිමට බිඳ වැටෙන්නේ? බුද්ධාගම බිඳ වැටෙන්න ඕන. නමුත් බුද්ධාගම බිඳ වෙටෙන්නේ ඒක භෞතික දේවල් මත පදනම් වෙලා නැති නිසා. ඒ තුල විශ්වාසයක් ගොඩනගෙන නැති. භෞතික දේවල් මත විශ්වාස ගොඩනගන වෙලා නැති නිසා. ඒක තමයි බෝධිධර්ම භික්ෂුව චීන අධිරාජ්‍යයට කියන්නේ මුකුත් නැහැ දේවල් තුනයි තියෙන්නේ. අකරණං දපන උපසම්පදා දපන. පවු නොකිරීම කුසල් කිරීම සිත දමනය කර ගැනීම. ඇත්තම බුදුහාමුදුරන්ගේ පණිවිඩය. හරිම බුදුහාමුදුරෝ කියපු දේ හරි වෙනස්. හරිම වෙනස්. මට ඒක කලින් තේරුණෙත් නැහැ. මට හැබැයි දැන් ඒක හොඳට දන්නවා. ඇත්තම බුදුහාමුදුරන්ගේ පණිවිඩය හරි වෙනස්, හරිම සුන්දරයි. හරිම රමණීයයි. වෙලා තියෙන ප්‍රශ්නය මෝඩ කමින් අන්ධ වෙච්ච මිනිස්සුන්ට ඇත්තම බුදුහාමුදුරෝ කිව්වේ මේකයි කියලා එක සැරේට කියනකොට තේරෙන්නේ නැහැ. හැබැයි ටිකක් වෙලා කල්පනා කරගෙන යනකොට ඇත්තනේ. අහවල් සූත්‍රෙත් තියෙනෝනේ. අහවල් තැනක් තිබුණානේ කියලා අන්න එතකොට ඇත්තම බුදුහාමුදුරන්ගේ පණිවිඩය තේරෙනවා.
මම මේ කියා දෙන්න උත්සාහ ගන්නේ ඇත්තම බුදුහාමුදුරුවෝ කියපු පණිවිඩය. මේ පණිවිඩය වචන දෙකක් දැනගත්තත් ඇති ඊට පස්සේ ඔබට ජීවිත කාලෙම පුරුදු කරන්න තියෙන්නේ. එච්චරයි. හිතේ ශක්තිය වැඩි කරවීමේ පණිවිඩය. දැන් අපි මේ රතන සූත්‍රය ගැන කියනකොට මා පිළිවෙලට නැතුව අපි අපිළිවෙලට ගාථා ගැන සාකච්ඡා කරමු. යතින්ද කීලෝ. හරි මුලින්ම දැන් ඔබට මම හිතන්නේ අපේ හාමුදුරුවෝ පැහැදිලි කරපු කාරණාවත් එක්ක දැන් මෙතනින් අපි මේ කතා බහ මම හිතන්නේ අපේ හාමුදුරුවෝ පටන් ගන්න. මොකද බුදුන් කළ දේශනාවක් බවට පත් වෙන්නේ මේක යථාර්ථයක් බවට පත් කර ගන්නට අවබෝධ කර ගැනීම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන කරුණත් එක්ක. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ විශාලා මහනුවරට වැඩමකට මේ දේශනාව කරන්න පටන් ගත්තේ. අපේ හාමුදුරුවනේ යේපුග්ගලාට සතම්ප සත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති කියලා උන්වහන්සේ. මම දැන් පැහැදිලි කරනවා පාලි ගාථාව සිංහලෙන්. ඔය ඕකේ කියන්නේ ඊටම ගැඹුරු තත්වයක්. සෝතාපන්න භාවයේ පටන් අරිහත් භාවය දක්වා කොටස් වශයෙන් බෙදුවාම මාර්ගඵල 8ක් තියෙනවා. මාර්ග 4යි ඵල 4යි. ඊට පස්සේ ඒක මේ ආර්ය භාවයට පත්වීම, සංඝ භාවයට පත්වීම කියලා කියන්නේ ඇත්තටම සංඝ වෙන්න නම් අඩුම තරමේ සෝවාන් මාර්ගය දැනගෙන ඉන්න ඕන. නැත්තම් සංඝ නෙවෙයි. දැන් පැහැදිලිද කියන එක? භික්ෂු වෙන්න පුළුවන්. සංඝ වෙන්නේ නැහැ. මේ වරද්දන්න එපා. භික්ෂුවක් වෙන්න පුළුවන් හිස බාලා සිවුරක් පෙරවුවම භික්ෂුවක් වෙන්න පුළුවන්. මූලික අවශ්‍යතාවය. ඔව් හැබැයි සංඝ නෙමෙයි. සාංගික වෙන්නේ නැහැ. සංඝ වෙන්න නම් සිවුරක අවශ්‍යතාවයකුත් නැහැ. සංඝ කියලා කියන්නේ ඔන්න ඔය සෝවාන් මාර්ගය ඵලය. සකෘදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මේ මාර්ගඵල පිළිබඳ ඉතාම ගැඹුරට මා ඉදිරි කාලෙදී විග්‍රහ කරනවා. මම මෙතන වැඩි විග්‍රහ කරන්නේ නැහැ. මම කාරණයක් කියනවා. සෝතාපන්න මාර්ගය කියන එක යනු කුමක්ද? දැන් ඔය කරණීය සූත්‍රය අරගෙන බැලුවාම දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති. මොකද්ද දස්සනේන සම්පන්නෝ කියන්නේ? දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ ශ්‍රෝතාපන්න මාර්ගයෙන් ආරම්භ වන ගමන. ඇත්තට මේක කරන්න පුළුවන් එකක්. හැබැයි මම කියනවා මේක අටුවාවට විරුද්ධයි. අටුවාවත් එක්ක පටලැවෙලා. හැබැයි මම කියන්නේ ප්‍රායෝගිකව කළ ලබාගත් අත්දැකීමක්. මම කියන්නේ ශ්‍රෝතාපන්න මාර්ගය පිරිහෙනවා ශ්‍රෝතාපන්න ඵලය ලබා නොගත්තොත්. ඔබට මම කියන දේ තේරුණාද? හැබැයි අටුවාවේ තියෙන්නේ ශ්‍රෝතාපන්න මාර්ගයට ආවයින් පස්සේ කෙලස් නැති වෙනවා කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මම කියන්නේ වැරදි ඒක. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ආදී කෙලස් නැති වෙන්නේ ශ්‍රෝතාපන්න ඵලයටපත් වුණායින් පස්සේ. ශ්‍රෝතාපන්න මාර්ගය අපිට ඕන කෙනෙකුගෙන් අහගන්න පුළුවන්. අහගන්න පුළුවන්. ශ්‍රෝතාපන්න මාර්ගය කියන එක පදනම් වෙලා තියෙන තර්කය මත. සියලුම මාර්ග පදනම් වෙන්නේ තර්කය මත. සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරිහත්. ඵලය පදනම් වෙන්නේ ප්‍රායෝගික පුරුදු කිරීම මත. මම මේ කියන්නේ ලබාගත් කළ පුරුදු කරලා ලබාගත් අත්දැකීමක්. ඕනම කෙනෙකුට මං කියන එක හරි නෑ වගේ හිතනවා, වැරදි වගේ පේනවා. මාත් ඒක ප්‍රසිද්ධිය වාද කරා. මගෙන් ඕන ප්‍රශ්නයක් මේ මාර්ගඵල පිළිබඳව අහන්න. මම පලා යන්නේවත් බය වෙන්නේවත් නෑ. මොකද මම දන්න උත්තර දෙන්න ඔය අහන ඕන ප්‍රශ්නයකට.